ලංකාවට නෙවෙයි. මේකත් පිටරටට හදන එකක්. ඉතින් මේක මට ලං වෙලා තමයි දුන්නේ. ශයිනිට තමයි මේ ඇඳුම යන්නේ. ශයිනි කියලා කෙනෙකුට යන්නේ. ඉතින් මේක ගොඩක් බර එකක්. රෝස පාට එක හා සමානව ඩිසයින් යන එකක්. හැබැයි ඒක නෙමෙයි මේක ඔක්කොම පැටර්න් එක මම වෙනස් කරලා තියෙන්නේ. මේ බෝඩර් එකක් දෙකක් ඒ වගේ යනවා විතරයි. අපි දැන් මේ හරියට ඉවරයි. මේ බෝඩර් දෙක තුනක් යනවා. මේවා හැම සම්පූර්ණ වෙනස්. මේක මම වෙනමම විදිහකට අරන් තියෙන එකක් නේ. ඒ වගේම දිව කෑලි. මේවා තව ඉවර නෑ. මේවා තව බර වෙනවා. තව මේක ට්‍රසල් එල්ලනවා. මෙන්න මේක පොඩක් පෙන්න. මෙන්න මේක ඇත්ත. මේ අයිනවා. මේවා හැම හරි පිරිසිදු. මම මේ පාර ගත්තා වෙනත් කොස්ටියුම් වගේම. මෙයාට මම කිව්වා ඔයා මට මැසේජ් දාන්න හැමදාම මේ නැත්තම් මට ඕක අමතක වෙනවා කියලා කිව්වා. ඉතින් මෙයා හැමදාම උදේට මට මැසේජ් එකක් දානවා. සර් අර වැඩේ හරිද? වැඩේ ටික කරගෙන යනවද කියලා දාලා සර් මට හැමතිස්සෙම මැසේජ් කරලා මතක් කරන්න කියපු නිසා තමයි මැසේජ් කරලා මතක් කරන්න කියලාත් මැසේජ් එකක් දානවා. එහෙම එකක් මේක මේ ඉක්මනට ඕන එකක්. මම මේ ගොඩාක් වෙලාවට දැන් තනි කොස්ටියුම් කරන්නෙම නැති. හැබැයි මොකද හරි අමාරුයි ඒවා. හරි අමාරුයි කියන්නේ ඒකට මහන්සි වෙන්න ඕන ප්‍රමාණය වැඩි. තනි කොස්ටියුම් කරන කට්ටිය ඉන්නවා. මේ අර එහෙමත් එකක් තමයි දැන් කරන්නේ. ඉතින් ඔන්නම තමයි මෙයාගේ ඉනපටි අපි වර්ක් කරගන්නේ. මේක ඇතුළට නමා ගන්න වෙනවා. නැත්තම් මේක ඇලවිලි වුණාට පස්සේ මේක ගැලවෙන්න බලනවා. ඇතුළට නමලා රවුන්ඩ් කරලා තමයි මේක අපි අලව ගන්න වෙන්නේ. ඉතින් ඔයාලා දැක්ක අපේ මොනර කොස්ටියුම් එක මයුර එකේ වීඩියෝ එකක් තියෙනවා. මට තාම මේක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. මං ඉල්ලුවා ඔයාලගෙන් පැහැදිලි වීඩියෝ එකක් මට එවන්න කියලා. එතකොට බලමු මයුර එකේ වීඩියෝ එකක් මම දාන්නම්. පින්ක් එකක් මට ආවේ නෑ වීඩියෝ ෆොටෝස් දෙක තුනක් විතරයි ආවේ. මං හිතන්නේ ඒක තරගයකටනේ ගියේ. ඉතින් ඒ නිසා වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න බැරි වෙන වීඩියෝ එකක් ගන්න බැරි වෙන්න ඇති. මේ ඉතින් දැන් මේක අපි ගෝල්ඩ් එකකුත් ඒ හා සමාන යන හැබැයි මේක වැඩ ගොඩයි මේකෙත්. තව මේ නරු තියෙනවා. තව මේකේ වර්ක් වෙනවා. ඔය විදිහට. ඉතින් මම ඊට කලින් ඔයාලට පෙන්නවුවා ජැකට් එක. මේකේ ජැකට් එකත් ඔයාලට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මම තව ගහනවා මේ වගේ රෙඩ් කොස්ටියුම් එකක්. ඒක චුට්ටක් බලන්නකො මේ කොහොම වේද කියලා. තාම මෙයා මේ කොස්ටියුම් එක දැකලා නැහැ. එයා මට එවුවා නිකන් නෝමල් පින්තූරයක් මේ වගේ වෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ මගේ හිතේ හැටියට මට ඕන විදිහට මම ඩිසයින් කරනවා. එහෙම වුණාම හරි ලේසි. මොකද නැත්තම් මේකම කරන්න කියලා එවපුවාම හරි අමාරුයි. ඇයි මං ඒවම හොයන්න එපා. අර නිදාස අඩුයි. ගොඩක් වෙලාවට ඔයාලා කොස්ටියුම් එකක් ඕනම කෙනෙකුට දෙනකොට එයාට නිදාසේ කරන්න ඉඩ දෙන්න. මේක මොනේ මේ කෑල්ල මෙතන මොනේ එහෙම කියපුවාම හරි අමාරුයි ඩිසයිනට. ටයිම් එකත් එක්ක සමානලක කරනවා ඇති. සාම්පල් එක දීලා අයිඩියා එක විතරක් දෙන්න. එතකොට එයා කරයි. ඒකෙන් බලවන්න බැරි වань.
ඇති